ආයුබෝවන් රටේ තියෙන ඊටාම කේන්ද්‍රීය தත්ත්වය හමුවේ ඇත්තටම අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම ශ්‍රී ලංකාවේ ඉදිරියේ හැමෝම මේ අවස්ථාව ඉටු කරනවා. මම කල්පනා කරේ ඊට අමතරව බොහෝ අයට මේ ඇතිවිච්ච ගම් වතුර සහ නායම් තත්ත්වයේ මත ඇතිවෙච්ච යම් රෝගාබාධවලට తాවකාලිකව මොනවා හරි අත්බෙහෙතක් හරි පාවිච්චි කරගත්තොත් ඔවුන් මේ තත්ත්වෙන් මිදෙනකන් යම්කිසි ආකාරයකට සුවයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී බොහෝ වෙලාවට මේ ගම් වතුරත් එක්ක එන නොඑක් විස බීජ සීතල ඊළඟට පින්න වගේ තත්ත්වයන් එක්ක ඇති වෙන සෙම් තත්ත්වයන් නිසා බොහෝ අය ඊටාම තදබල ලෙස පීඩාවටපත් වෙලා තියෙනවා. ආරක්ෂක අංශවලටවත් මේ අවස්ථාවල ඒ ස්ථානවලට යන්න බැරි තත්ත්වයක් මත Tamanට එම ස්ථානයේම ශාකමය මොනවා හරි ඖෂධයක් එහෙම නැත්නම් ගෙදරක තියෙන දෙයක් පාවිච්චි කරලා පොඩි අත්බෙහෙතක් කරගෙන මේ වගේ අවස්ථාවල මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න කුඩා හෝ තත්ත්වයක් මත නිරෝගීකම ලබා ගන්න මේවා පිටුවහලක් වෙයි කියලා හිතනවා. ඉතින් ආයුර්වේදයේ ඊ타මත්ම ගුණ දෙන ශනිකව ගුණ දෙන අත්බෙහෙත් වර්ග ගණනාවක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ විශාල බෙහෙත් වර්ග හොයන්න බැරි වුණාට తాවකාලිකව ඕගොල්ලන්ට පුළුවන් ගෙදර තියෙන දෙයකින් යම්කිසි ආකාරයකට සහනයක් ගන්න. මේ සීතලත් එක්ක කකුල් වල කෙන්ඩා පෙරලීම්, කකුල් තදවීම, දනිස් වගේ හන්දි තදවීම වගේ තත්ත්වයන් ඇති වෙනවා. ප්‍රධාන වශයෙන් මේදී කරන්න ඕනේ විශේෂයෙන්ම උණුසුම්ව තබා ගැනීම. ඒ සීතල වගේ අවස්ථාවලදී උණුසුම්ම ඒ ස්ථාන තියා ගැනීම තමයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම කෙන්ඩ පෙරලීම් වලදී අපිට භාවිතා කරන්න පුළුවන් ලුණු වතුර, ලුණු කැර ටිකක් වතුර වලට දාලා විශේෂයෙන් ලුණු වතුර වලට දාලා පුළුවන් නම් වඩා හොඳයි. ඒ ස්ථානවල ආලේප කිරීම තුළින් කෙන්ඩ පෙරලීම යම් කිසි ආකාරයකට දුරු වෙලා යනවා. ඊට අමතරව ස්ථානයේ සැහැල්ලුවෙන් තියාගන්න ඕනි, තද කිරීම වලට ලක් කරන්නේ නැතුව. තවත් මේ සීතලත් එක්කම ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි බොහෝ අයගේ කන් වල තියෙන කැක්කුම. කන් කැක්කුම ඇති වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට කන් දෙකම හොඳට සීතලෙන් බේරීමට උණුසුම්ම තියාගන්න මොනවා හරි රෙදි වලින් ආවරණය කරලා තියාගන්න ඕනේ. ඊට අමතරව ගෙදර තියෙන අබ සුදුළු උණු දෙක එකට අඹරලා එහෙම නැත්නම් කොටලා පොට්ටනි බැඳලා ඉවරලා කඩපිමේ තම්බලා එකෙන් තවන්න පුළුවන්. තම්බා ගන්න ක්‍රමයක් නැත්නම් අබයි සුදුළු උණු අඹරලා පොට්ටනි බැඳලා ඒ කන් වල වේදනාව තියෙන පැති තැන්වල දෙපස තියා ගැනීම තුළින් යම්කිසි ආකාරයකට සහනයක් ලැබෙනවා. ඒ වගේම දත්වලටත් එහෙමයි. දත්වල වේදනාවක් තියෙනවා නම් උණුසුම් වතුරයි ලුණු වතුරයි එකතු කරලා හොඳට කටේ රඳවගෙන ඉන්න ඕන ටික වේලාවක්. වැඩි වේලාවක් කටේ රඳවගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. අර උණුසුම යනකම් මුණු වතුර වල ඊට පස්සේ ඒක ඉවත් කරන්න. ඒ වගේ දෙතුන් වතාවක් කරන්න. එතකොට දත්වල වේදනාවට తాවකාලික සහනයක් ලබා ගන්න පුළුවන්. සන්ධිවල අධික වේදනාවක් ඇති වෙනවා, කලවා වේදනාවක්, කෙන්ඩා වේදනාවක් ඇති වෙනවා. සීතලට තද බල විදියට මේ වේදනාවන් නිසා පීඩා විඳින ඇවිද ගන්නවත් බැරුව. ඒ වෙලාවට අපිට සාමාන්‍යයෙන් අවටින් හොයා ගන්න පුළුවන් වැලි ටිකක් හොයාගෙන කොහොමද කබලේ බැදලා සාමාන්‍ය මේක කරගන්න පුළුවන් කෙනෙක් නම් වැලි ටිකක් හොයාගෙන කබලේ බදිනවා. කබලේ බදින ගමන් ඒකට ලුණු කුරු ටිකකුත් එකතු කරනවා. ඒක ලුණුයි වැලි එකතු කරපු එක පොට්ටනියක් හදාගෙන ඉවරලා අර ස්ථාන හොඳට තැවීමකට තවන්න පුළුවන්. ඉතින් తాවකාලිකව මේ වගේ දේවල් කර ගැනීම තුළින් මේවා උත්සන්න වීමත් ඔබට දැන් මේ තත්ත්වෙන් මිදෙන්නට යම්කිසි දෙයක් කරන්න ඕන නම් ඒ කාර්ය සදා කර ගැනීමටත් පහසු වෙනවා. තවදුරටත් මේ සම්බන්ධයෙන් ඔබට ළඟම තියෙන තැනකින් ඖෂධ වර්ග හොයාගන්න පුළුවන් නම් දුරකථන ඇමතුමක් දෙන්න. එතකොට මට තාවකාලිකව ඒ වෙලාවට කරන්න පුළුවන් දෙයක් සම්බන්ධයෙන් උපදේශයක් ලබා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සෙම වැඩි වෙච්ච අවස්ථාවලදී අපිට භාවිතා කරන්න පුළුවන් ඉඟුරු කොත්තමල්ලි. ඉඟුරු කොත්තමල්ලි වලට සමිඳලුණු පොඩ්ඩක් දාන්න පුළුවන් නම් සෙම් සහිත රෝගවලදී මේ අවස්ථාවේදී ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. කැස්ස තියෙනවා සමහර අයට, වීලි කැස්ස, සෙම් සහිත කැස්ස. එතකොට ඉඟුරු කුරු ටිකක් මීපැණි එක කලබම් කරලා භාවිතා කිරීම තුළින් ලේහ කිරීම, දිවේ ගාලේ කර ලෙව කන වගේ තත්වයකට පත් කර ගැනීමෙන් ඒ කැස්ස සනීප කරගන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඉඟුරු කුඩු හොයාගන්න නැත්නම් ඉඟුරු කෑල්ලක් මීපැණි වල ඔබ හපන්න පුළුවන්. අමු ඉඟුරු වියලු ඉඟුරු ප්‍රශ්නයක් නැහැ. ඒ දෙකෙන්ම ගුණදායක තත්ත්වයක් ඇති වෙනවා. සෙම්පතිෂයාව තියෙන ඕන අවස්ථාවකට දෙහි මිශ්‍ර වතුර, උණුසුම් වතුර දුම් මැල්ලීම කරන්න පුළුවන්. ප්‍රතිශ්‍යාව තියෙන සෙම සහිත තත්ත්වය වැඩි හැම අවස්ථාවකම විශේෂයෙන්ම හුස්ම ගන්න බැරි, ශ්වසන අපහසු, ඇදුම වගේ තියෙන අවස්ථාවලදී හොඳට ඒ පුද්ගලයාට වාතාශ්‍රය ලැබෙන තැනක ඉන්න ඕනි. ඊටාම සැහැල්ලුවෙන් හුස්ම ගන්න ඕනි. බර යොදා හුස්ම ගන්න නැතුව සැහැල්ලුවෙන් හුස්ම ගන්න ඕනි. ඊට අමතරව මේ සඳහා රතු ලුණු, බී ලුණු කියන ඖෂධ දෙකම හොඳයි. රතු ලුණු අනුමෙන් හපා කන්න හොඳයි. එහෙම නැත්නම් රතු ලුණු කොටලා, එහෙම නැත්නම් රතු ලුණු නැත්නම් බී ලුණු හරි කමන්නේ කොටලා පොට්ටනිය වල බැඳලා වණ්ඩුවේ තම්බලා පපුව ප්‍රදේශයේ, බෙල්ල ප්‍රදේශය තවන්න පුළුවන්. නළල දෙපස තවන්න පුළුවන්. ඊළඟට මේවා තැඹු වතුර පානය කිරීම ප්‍රතිශ්‍යාව වගේම අදුම වගේ තත්ත්වයන් මග හරවා ගන්න හොඳයි.
ඊළඟට ලැබෙන ආහාර ගන්නකොට නිතරම සැහැල්ලු ආහාරයක් ගන්න. මොකද මේ අවස්ථාවේදී අජීර්ණය, පාචනය වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් අජීර්ණය වගේ තත්ත්වයක් යම් කිසි ආකාරයකට ඇති වෙනවා නම් ඉඟුරු තැඹු වතුර, ඉඟුරු කුඩු, මීපැණි සමග අනුභව කිරීම, ඉඟුරු තැඹු වතුර පානය කිරීම తాවකාලිකව හොඳයි. තව බොහෝ බෙහෙත් වර්ග තිබුණත් අපිට මේ වෙලාවේ ගෙදරකින් හොයාගන්න පුළුවන් දේ තමයි මේ වෙලාවේ භාවිතා කරන්න ඕනි. අජීර්ණ ආබාධ වලට අපිට මේ තේ කහට කෝප් එකකට එහෙම නැත්නම් කෝපි කෝප් එකකට දෙහි බෑයක් යුෂ මිශ්‍ර කරලා ඉවරලා පානය කිරීමෙන් අජීර්ණ ආබාධ වලට සහනයක් ගන්න පුළුවන්. මේ අපිරිසුදු ජලය බොහෝ අය මේ ජලයේ ඇවිදිනවා. මේ ජලයේ ඇවිදීම ඇත්තටම මේ වෙලාවේ ඊටාම සුදුසු දෙයක් නෙමෙයි. මොකද ශරීරයේ යම් තැනක කුඩා හෝ තුවාලයක් තිබුණොත් ඒ හරහා නොයෙක් කුස බීජ ඇතුළට යන්න පුළුවන්. මේ ජලයේ ඇවිදින එක නවත්තන්න ඒ අවස්ථාවලදී යම්කිසි ආකාරයක චර්ම රෝගී තත්ත්වයක් එනවා නම් කහ දියර, කහ තැඹු වතුර නම් වඩාම හොඳයි. එහෙම නැත්නම් නිකන් කහ දියර විශේෂයෙන්ම දෙහි ලෙල්ලක් ඒකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තුවාල තියෙන තැන්වලට දෙහි කොළ තැඹු වතුරෙන් ඒවා හොදන්න පුළුවන්. කහ දියර, දෙහි කොළ, දෙහි වගේ මොනවා හරි පැංගිරි జాතියක් තම්බලා එහෙම නැත්නම් ඒවා නිකන් වතුරට දාලා එම වතුරෙන් ඒ ස්ථාන හොඳට සෝදන්න, පිරිසිදු කරලා තියාගන්න, පුළුවන් තරම් වියලියව තියාගන්න, තෙතමනේට ලක් වෙන්න ඉඩ අරින්න එපා. එතකොට ඒවා උත්සන්න වීම, වැඩි වීම වළක්වා ගන්න පුළුවන්. ඊළඟට කහකුරු ටිකක් තුවාල වෙලා තියෙන තැන් තියෙනවා නම් කහකුරු ටිකක් ඒ ස්ථානවල ආලේප කිරීම බොහෝ වෙලාවට මේ අවස්ථාවලදී හොඳයි. නිතරම තමන්ගේ පාද පිරිසිදුව තියාගන්නවා සේම ලුණු වතුරෙන් ඒවා සෝදා තියාගැනීමෙන් යම්කිසි ආකාරයකට විස බීජ වලින් වළක්වා ගන්න පුළුවන්. යම් කිසි ආකාරයකට උණ වගේ තත්ත්වයක් එනවා නම් ඒ වෙලාවට බොහෝ වෙලාවට කරන්න ඕනි හිස නිතරම ආවරණය කරලා තියාගන්න ඕනි. හිසට පින්නේන එක, සීතලෙන එක ශරීරයේ අනිත් තැන් වලට පීඩා ඇති කරන්න පුළුවන්. පුළුවන් තරම් හිස ආවරණය කරලා තියාගන්න ඕනි පින්නෙන්, සීතලෙන් බේර ගන්න. එතකොට යම් කිසි ආකාරයකට සාහනයක් ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට පුළුවන් විදිහට Tamanට අත්බෙහෙතක් යොදාගෙන තමන්ගේ රෝගී තත්ත්වය නිවාරණය කරගන්න යම් කෙනෙකුට බෙහෙත් ශාලාවකට ආයුර්වේද බෙහෙතක් ගන්න පුළුවන් කමක් තියෙනවා නම් දුරකථන නැවතුමක් දෙන්න මම මේ උපදෙස් නොමිලේම ලබා දෙනවා. ඕනම කෙනෙකුට දුරකථන නැවතුමක් දෙන්න ඒ රෝගී තත්ත්වයට අපිට తాවකාලික පිළිමයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා සියලුම දෙනාට මේ අවස්ථාවේදී ඊටාම අවධානයෙන් තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙලා ඉන්න කියමින් සියලු දෙනාට නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ උපදෙස් නවත්තනවා. ඕනම කෙනෙකුට සාමාන්‍යයෙන් මොනවා හරි උපදෙසක් අවශ්‍ය නම් මගේ දුරකථන අංකයට අමතමුණක් ලබා දෙන්න. නොමිලේ සියලුම දෙනාට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා.